මේකට විරුද්ධ වෙන්නේ මහානායක ස්වාමින් වහන්සේලාගේ ඉඳලා මේ රටේ ආගමික නායකයින් ඉඳලා මේ රටේ නීතිඥ සංගමයේ ඔබතුමියත් නියෝජනය කරනවා නීතිඥ සංගමයේ මේක ඉඳලා සියලු දෙනා ඉතින් ඒක මහානායක ස්වාමින් වහන්සේලා ලිපියක් නිකුත් කෙරුවයි කියලා අද පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවා. හැබැයි කවුරුත් ඒක කිව්වේ නැහැ මෙතුමා කියනවා වගේ. ඒක නම් අපි දන්නේ නැහැ කියන එක තමයි කිව්වේ. හරි. ඒ මහානායක ස්වාමින් වහන්සේ කරේ නීතිඥ සංගමේ සභාපතිතුමා. අපි මොකටද ලිපිය පෙන්නන්නේ? සාමාන්‍ය මහානායකවරු ලිපියක් නිකුත් කරා මේක මාධ්‍යයට අපේ පැත්තෙන් ගිහිල්ලා ඒක එතුමා නිකුත් කරා කියලා ලයිය කිව්වා. හැබැයි ඔබතුමාලා කියන්නේ නැහැ කියලා දෙක. මාධ්‍ය ප්‍රකාශක නලින් ජයසේන මතුමත් ගිහිල්ලා ඒ සම්බන්ධ වෙලා මහානායකවරු හම්බෙලා මහානායක ස්වාමීන් වහන්සේලා කතා කරා. ඒ වගේම අර කියනවා වගේ නීතිඥ සංගමේ සභාපතිතුමා ප්‍රකාශයක් කරලා තියෙනවා මම මේක දැක්ක නෑ. හැබැයි දැන් මේ වෙද්දී සමාජීය කතිකාවක් යනවා මහානායක ස්වාමීන් වහන්සේලා දැනුවත් කරලා තියෙන උන්වහන්සේලා මේකට විරුද්ධයි කියලා. ඒ විරුද්ධත්වය ඒක වැරදි නම් ඒ කියපු පාර්ශවයන් ඒක ඉල්ලාස් කරගනි. ඒ කියපු පාර්ශවයන්ගේ කතාවක් තමයි චතුරත් ප්‍රකාශ කරේ මමත් ප්‍රකාශ කරේ. උණා ප්‍රශ්න. ඉන්දික මහත්මයා මම කැමැතියි ඔබතුමා අපි ගැන කතා කරන්න නැතුව මේ අද තියෙන ටොපික් එක ගැන කතා කරන්නකෝ. මම නිශ්චිත ප්‍රශ්නයක් අහුවානේ. අධිකරණයේ ස්වාධීනත්වයට මේකෙන් බාධා වෙන්නේ කොහොමද? ඒකට മന്ത്രിතුමිය මං උත්තරයක් දුන්නා. මේ දුන්නා. ඒක ඉතින් ඔබතුමියට ඒ උත්තරේ වළංගුද නැද්ද කියන එක මට අදාළ නැහැ. මේ රටේ ඉන්න පාර්ශවයන් ගණනාවක් ඒ ස්වාධීනත්වයට මේකෙන් බලපෑමක් වෙනවාය කියන එක ගැන ප්‍රකාශ කරනවා. මේක මුළු සමස්ත සමාජයම කතා කරනවා. ඉතින් ඒ නිසා ඒ ස්වාධීනත්වයේ වෙන්නේ 1 2 3 4 කියන එක මම කියන්න අවශ්‍ය නැහැ. ඒක තමයි කියන්නේ. ඒ නිසා පහුගිය දවස්වල මේ മന്ത്രിතුමා පාර්ලිමේන්තුවට ඕගොල්ලෝනේ අද දවසෙත් හිටියේ ඕගොල්ලෝනේ. ඒක ගැන ඕගොල්ලෝ ඕන තරම් අහගන්න ඇතිනේ. පාර්ලිමේන්තුවේ සුද්ධ සිංහලෙන් මේක ගැන කියලා දෙනවානේ. ඒක තමයි. නෑ මම පැහැදිලිවම මම ඔබ තමුන්නාන්සේලාට මේ සංශෝධනය ගේන්න කලින් මේ ක්‍රියාවලිය අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගෙන මේක බාධා වෙනවා කියන එක ඉතින් දැන් මේ ඔබතුමියත් ඉන්න නීති සංගමේ කියන්නේ ඒක නැද්ද මම ඒ කියන්නේ ඒ මතේ නෙමෙයි මං කියන්නේ මම කියන්නේ මම නීතිඥයෙක් නෙවෙයිනේ මම සමාජයෙන් දෙයක් දැනගන්නේ ඕගොල්ලෝ වගේ ඒ නීතිය හදාරලා නීතිය සම්බන්ධයෙන් එනේ මේ චිත්‍රාලුයි මමයි මේකේ අධිකරණ ස්වාධීනත ඕගොල්ලන්ට ඕනේ මොකද්ද කොතනද කොතනින්ද කියන කෑල්ල අරගන්න. ඒක තමයි ඔයගොල්ලන්ට ඕන වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔබතුමාලා එහෙම කියනකොට අනිත් පැත්තනුත් කියනවානේ මේක එහෙම එකක් වෙන්නේ නැහැ කියලා. අනිත් තව නීතිඥවරු කියනවා ස්වාමින් වහන්සේලා කියනවා අනිත් පැත්තට තේම මතයක් තියෙනවා. ඔව් ඒක තමයි. ඒක පැත්ත සම්පූර්ණ සමස්තය කියන්නේ. දැන් ගරු മന്ത്രിතුමා දැන් මේකේ අධිකරණයේ ස්වාධීනත්වයට ප්‍රශ්නයක් වෙනවද නැද්ද කියන එක අධිකරණයටම ගෙනහිල්ලා මේක චැලෙන්ජ් කරයිනේ මේක විවාද කරයිනේ මේක ගැන කතා කරයිනේ ඔච්චරයි මට ඕකට දෙන්න තියෙන උත්තරේ හරිද සරල ගමේ භාෂාවෙන්ම ස්වාධීනත්වය කියන්නේ අපි ආහාර චතුරක ස්වාධීනත්වය කරගෙන කරගෙන යනවා චතුරක ස්වාධීනත්වය නෙවෙයි අපි ප්‍රශ්න කරන්නේ ඕක ඇති වෙන්නේ නැත්නම් අපි පෘථග්ජන මිනිස්සු නෙවෙයිනේ മന്ത്രിතුමිය ඒ නිසා මට මේක අහවලා කියලා කියව ගන්න අවශ්‍යතාවයක් නැහැ ඔයාලට තිබුණාට ඒ නිසා ඔයගොල්ලෝ තේරුම් ගන්න මේ ස්වාධීනත්වයට ඔයගොල්ලෝ මේ අද විහිළුවකටපත් කරලා තියෙන්නේ මේක කරන්න එපා මේ පද්ධතිය විහිළුවට ලක් කරන්න එපා වන්දිගේ වණ්ඩේ මං හිතන්නේ වැඩි කාලයක් යන්න කලින් හොඳට බලන්න